පසුගිය පැය කිහිපය තුළ FBI මූලස්ථානයෙන් කාන්දුණු අතිශය රහසිගත වාර්තාවක් ලෝකයම මවිත කර තිබෙනවා. එම වාර්තාවට අනුව අප මෙතෙක් දැන සිටි මැද පෙරදිග දේශපාලනය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. CNN පුවත් සේවය පවසන පරිදි ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටබා ඛමේනිගේ පළමු නියෝගය වූයේ ඇමරිකාවට එරෙහිව ඩූම්ස්ඩේ හෙවත් ලෝක විනාශයේ යාන්ත්‍රණය පණ ගැන්වීමයි. මේ හුදු තර්ජනයක් පමණක් නොවන බව FBI බුද්ධි අංශ දැන් තහවුරු කරනවා. FBI වාර්තා පෙන්වා දෙන්නේ මොජ්තබා ඛමේනි යන වසර 20ක සිට තිරය පිටුපස රහසිගත යුද සැලසුම් සකස් කළ පුද්ගලයා අවයි. CNN විශේෂ වික්‍රායකක අනුව ඔහු බලයට පැමිණීමත් සමග ඉරානය මෙතෙක් අනුගමනය කළ ඉවසිලිවන්ත ප්‍රතිපත්තිය අවසන් කර තිබෙනවා. ඇමරිකානු ආරක්ෂක අංශ භීතියට පත්ව ඇත්තේ ඉරානය සතු අභිරහස් සෝඩෝ පයිලක් යුද උපාය මාර්ගය මොජ්ටබා විසින් දැනටමත් සක්‍රිය කර ඇති නිසාවෙන්. CNN බ්‍රේකින් නිවුස් වාර්තාවකට අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය මේ වන විට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. FBI බුද්ධි අංශ පවසන්නේ මේ සාමාන්‍ය අභ්‍යාසයක් නොව ලෝකයේ තෙල් සැපයුම නතර කර ඇමරිකානු ආර්ථිකය දන ගැස්වීමේ සැබෑ පෙරහුරුවක් බවයි. හෝමුස් මාර්ගය වැසුණහොත් ඇමරිකාවේ සහ යුරෝපයේ බලශක්ති පද්ධතිය දින කිහිපයක්ද තුල කඩා වැටෙනු ඇති බව CNN විද්වතුන් අනතුරු අඟවනවා. යාන්ත්‍රණය ගැන FBI විසින් කරන ලද සවිස්තරාත්මක අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ මෙය කිසිදු මධ්‍යම පාලනයකින් තරව ක්‍රියාත්මක වන බවයි. CNN වාර්තාකරු සොරේට් සකරියා පවසන පරිදි ඉරානයේ නායකත්වය විනාශ වුවද රට පුරා විසිරි ඇති ස්වාධීන ඒකක විසින් ප්‍රහාර දිගටම එල්ල කරනු ඇති බ්‍රියදුරෙක් නැති බ්‍රෙක් අක්‍රිය වුණු මේ මාරාන්තික රටය නතර කිරීමට ඇමරිකාව සතු කිසිදු තාක්ෂණයක් සමත් නොවන බවයි FBI පවසන්නේ. ජෙනරාල් ජෙෆාරිගේ මොසෙක් ඩිෆෙන්ස් සැලසුමාද වන විට ඇමරිකානු පෙන්ටගනය පවා අන්දමන්ද කර දෙන්නවා. FBI අභ්‍යන්තර ලේබින පෙන්ව දෙන්නේ ඉරානයේ සෑම පළාතක්ම දැන් කුඩා ස්වයං පාලන යුද කඳවුරු බවට පත් කර ඇති බවයි. කොතරම් ප්‍රබල ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වුවද ඉරානයේ යුදමය ශක්තිය සම්පූර්ණයෙන්ම අක්‍රිය කළ නොහැකි බව FBI විශේෂ විමර්ශනයක් මගින් දැන් තහවුරු කර තිබෙනවා. මේ වන විට
170කට වඩා ඇමරිකානු ජනතාව මැද පෙරදිග යුද්ධයකට දැඩි ලෙස විරුද්ධ වී තිබෙනවා. FBI බුද්ධි අංශ වාර්තා කරන්නේ ඇමරිකාව තුළ පවතින මේ අභ්‍යන්තර දේශපාලන අස්කාවරත්ව ඉරානය විසින් උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්නා බවයි. ඇමරිකානු හමුදාව සැබවින්ම යුද්ධයටට සූදානම් වුවත් ඇමරිකානු ජනතාව සහාර්ථිකයට සූදානම් නැති බව CNN පෙන්වා දෙනවා. පැන්ත තර්ජනය ගැන CNN පුවත් සේවය අද විශේෂ වාර්තාවක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ ඉරාන මිසයිල පද්ධති ඊශ්‍රායලයේ අයිරන් ඩෝම් පද්ධතිය අභිබව යාමට සමත් වී ඇති බවයි. FBI වාර්තා පෙන්වා දෙන්නේ ඉරානය විසින් එකවර මිසයිල දසදහස් ගණනක් මුදා හැරීමේ උපාය මාර්ගයම් සකස් කර ඇති බවයි. ඇමරිකාව යුද්ධයෙන් ඉවත්තුව හොරත් ඊශ්‍රායලයේ ඉරණම අඳුරුවනු ඇති බවයි. CNN විචාරකයින් පවසන්නේ. විසින් වසර ගණනාවක් තිස්සේ නිරීක්ෂණය කරන ලද ඉරාන ව්‍යවස්ථාවේ 110 වගන්තිය දැන් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙනවා. CNN පුවත් සේවය පෙන්වා දෙන්නේ මේ හරහා ඉරාන හමුදාවන්ට මධ්‍යමාන දීමකින් තොරව න්‍යෂ්ටික වූ මිසයිල ප්‍රහාර එල්ල කිරීමට මිල වශයෙන් අවසර ලැබී ඇති බවයි. උත්තරීතර නායකයා සිටියත් නැතත් මේ යාන්ත්‍රණය ස්වයංක්‍රීයව සතුරා විනාශ කිරීම ආරම්භ කරන බව FBI අනතුරු අංගවනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව විදේශ ප්‍රතිපත්තිය ගැන CNN පුවත් සේවය දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. FBI අභ්‍යන්තර වාර්තා පවසන්නේ ට්‍රම්ප් විසින් ගනු ලැබූ ඇතැම් තීරණ නිසා ඇමරිකානු බුද්ධි අංශ සහ මිත්‍ර රටවල් අතර පැවති සම්බන්ධතාවය බිඳ වැටී ඇති බවයි. නෙතන්යාහුගේ ඉල්ලීම් මත යුද්ධයකට පැටලීම ඇමරිකාවේ අනාගතයට දැවැන්ත තර්ජනයක් වනු ඇති බවයි. CNN විශේෂඥයන් දැන් පවසන්නේ. ඉරානයේ මේ ඩූම්ස්ඩේ මැෂින් එක ක්‍රියාකාරීත්වය ගැන FBI සහ CNN යන ආයතන දෙකම එකඟ වන එක් කරුණක් තිබෙනවා. එනම් මෙය පාලනය කළ හැක්කේ ඉරානයටම පමණක් බවයි. බාහිරින් එල්ල වන කිසිදු සයිබර් ප්‍රහාරයකින් හෝ යුද ප්‍රහාරයකින් මෙය නතර කළ නොහැකි බව FBI තහවුරු කරනවා. මුළු ලෝකයම දැන් සිටින්නේ කිසිවෙකුට පාලනය කළ නොහැකි මාරාන්තික අනතුරක අද්දර බවයි. CNN පවසන්නේ. CNN වාර්තා පෙන්වා දෙන්නේ රුසියාව සහ චීනය ඉරානය සමඟ ඇති කරගෙන තිබෙන රහසිගත සන්ධානය නිසා මෙය තුන්වන ලෝක යුද්ධයක සමාරම්භය විය හැකි බවයි. FBI වාර්තාවලට අනුව ඉරානයට එරෙහිව ඇමරිකාව ප්‍රහාරයක් එල්ල කළහොත් එයට සහාය දීමට රුසියානු සබ්මැරීන දැනටමත් සීරුවෙන් තබා තිබෙනවා. ලෝකයේ මීළඟ පැය 24 මිනිස් ඉතිහාසය තීරණාත්මකම කාල සීමාව වනු ඇති බවට සැකයක් නැහැ. ඉතින් ඔබ සිතන්නේ මොකක්ද? FBI සහ CNN වාර්තා පෙන්වා දෙන මේ බියකරු අනාවැකිය සැබෑ වේද? ඇමරිකාවට සහ ඊශ්‍රායලයට මේ මාරාන්තික යාන්ත්‍රණයින් බේරීමට
මගක් තිබේද? ඔබේ අදහස පහලින් සටහන් කරන්න. ලෝකයේ මෙවැනිම තීරණාත්මක පුවත් සහ විග්‍රහයන් සමගින් අපි නැවත හමුවෙමු.